දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවි ඒවට දොස් තබන්න කියලා. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ උන්වහන්සේ ඒ ආකාරයෙන් අපගේ ජීවිතවලට උපදෙස් දෙනවා. දෙවියන් වහන්සේගේ ඒ උපදෙස් අපේ ජීවිතවලට මෙතරම් වැදගත් වන්නේ ඇයි? මෙතරම් අත්‍යවශ්‍ය වන්නේ ඇයි? මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ උපදෙස් අපේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ මොකද කියලා කීවොත් අපි නොවැටි ඉදිරියටම යාම තමයි උන්වහන්සේගේ බලාපොරොත්තුව. යක්ෂයාටත් ඒ බොරු ඉගැන්වීම් වලටත් බොරු දිවැසිවරුන්ගේ ඒ ක්‍රියාවන් වලටත් ඇහුම්කන් දෙන්නේ නැතුව අපි හරි තීරණ ගන්න ඕනේ කියන එක තමයි දෙවියන් වහන්සේගේ අභිප්‍රාය. දෙවියන් වහන්සේගේ අරමුණ. දෙවියන් වහන්සේ එවැනි ඉගැන්වීම් අපේ ජීවිතයට ලබා දීලා තියෙන්නේ අපි නිවැරදි ජීවිතයක් ගත කරන පිණිසයි මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේට අවශ්‍ය වන්නේ දුෂ්ටයන්ගේ මාර්ගයෙන් අපි වෙන්නලා උන්වහන්සේගේ ඒ මාර්ගවල ගමන් කිරීමයි උන්වහන්සේගේ එකම කැමැත්ත. බොරු දිවසිරුවන්ට ඇහුම්කන් දෙන්නේ නැතුව, බොරු ඉගැන්වීම් පස්සේ යන්නේ නැතුව, සාතන්ට ඇහුම්කන් දෙන්නේ නැතුව යන ඒ ක්‍රියාවලින් තුල ජීවත් වුණාට පමණක් මදි. අපි අනෙක් ඒ අන්ධකාරයේ දේවල් ගැන කල්පනා කරලා ඒක දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඉල්ලලා අපි නපුරෙන් ඈත් වෙන්නට අවශ්‍යයි. අපි නපුරෙන් දුරින්ම දුර වෙන්නට ඕනේ. නපුර අපිට ලං කරගන්න හොඳ නැහැ. ඉතින් නපුරෙන් දුර වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. සමුදුන්ගේ මාවතේ ඉදිරියටම යන්නට අපි ඉගෙන ගන්න ඕනේ. දෙවිඳුන්ගේ මාවතේ ඉදිරියටම යන්න අපි ඉගෙන ගන්න අවශ්‍යයි. එයට දේව වචනය ඔබට උපකාරයක් වේවි. ඔබට අද ජයග්‍රාහී දවසක් වේවා. ඔබ සැමට ජේසු පීඨයි.